Hello friends, welcome කියලා පිළිගන්නවා Clear Gaming YouTube channel එකේ තවත් අලුත් gaming video එකකට. ඉතින් අද නම් ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකාව සවුත් අප්‍රිකා. මේක ඇත්තටම series එකක්. ඒ කියන්නේ T10 World Cup series එකක් මේක first match එක. ඉතින් T20 World Cup දැකලා තියෙනවා ගොඩක් videos. ODIs දැකලා තියෙනවා. T10 එහෙම ගොඩ දෙයක් දැකලා නැති හින්දා තමයි මම අද T10 series එකක් අරගෙන එන්නේ. හරි. ඉතින් channel එකට අලුත් අය තමයි ගොඩක්ම ඉන්නේ. ඉතින් subscribe කරලා පොඩි help එකක් දෙන්න කියලා මතක් කරනවා channel එකේ sub ලා නැති හින්දා. හරි. අපි එහෙනම් play කරමු. ඉස්සෙල්ලා අපි play කරා අපි ඉස්සෙල්ලාම play කරා. කියන්නේ අපි ball කරා. දැන් අපිට බැට් කරන්න තමයි තියෙන්නේ. මේ තියෙන යාලගේ ස්කෝර් කාඩ් එක. ඕවර්ස් 8යි බෝල් එකකින් 87ක් ගහලා තියෙන විකට් 10ම ගිහිල්ලා තියෙනවා යාලගේ. පේනවා ඇති යාලා ලකුණු වරන් තියෙන විදිය සහ අපේ හයි විකට් අරගත්ත විදිහ. අපි ප්ලේ කරමු. දැන් අපිට බැට් කරන්න තමයි තියෙන්නේ. අපි බලමු අපිට මේ ෆස්ට් මැච් එක වින් කරන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මොකද හිතෙන්නේ? ෆස්ට් මැච් එක වින් කරයිද ලොස් වෙයිද? කමෙන්ට් කරගෙන යන්න. දැන්ම කමෙන්ට් කරන්න. ඉතින් මේ බල්ලෝ අනුමුණුගේ කෑ ගහනවා වලට එහෙමවත් දන්නේ නැහැ. සමහර විට එහෙම නැතුව ඉතින් පොඩි ලැග් එකක් ගියා ඒ වෙලාවෙට. ඔය ලැග් එක චූටි වෙලාවක් ඇද්දි හරියනවා. සාමාන්‍යයෙන් විනාඩියක් වගේ ඇද්දි ඔය ලැග් එක හරියනවා. ඒකින්ද ස්කිප් කරන්න එපා බලන්න දිගටම. හරි. පළවෙනි හතර ගැහුවා. නියමයි එකයි. ඉතින් ඔයාලා මේ ගේම් එක ගහනවද කියලා කමෙන්ට් කරගෙන යන්න. හතරක් ගහනවා. අප්පඩි. එතන වෙන දාර ලැග් එකක් ගියා ඔයි. කලින් ලැග් උන්නේ නැහැ මෙච්චර. ඒක දන්නේ. කමෙන්ට් ශාරින්නේ. ශිකර විකට් එක නම් අපරාධේ. Aduh, milkshake को फर्स्ट ओवर एवं विकेट देगाई. बॉलिंग डिफिकल्टी का बंग सॉरी बैटिंग डिफिकल्टी हार्ड दे उन्दा लगी. मट बात करने मट खमन्ने बॉलिंग डिफिकल्टी का एक्सपर्ट दाल सॉरी हार्ड को दाल बैटिंग डिफिकल्टी का मंग नॉर्मल දැන් මගේ මත හાર્ඩ් එක හොදලා තියෙනවා. ඉතින් මට හෙම්බිරි සාහයලා තියෙන්නේ. ඒකින්ද වොයිස් එක නිකන් අවුල්ද දන්නේ නැහැ. වලට එහෙන් ආගෙන ඉන්න අමාරුද දන්නේ නැහැ. මේ අරුද්ද පටන් ගත්තත් හරි කොහොමයි. නියමයි. 6යි ලකුණු 6යි. හරි. බෝල් 53කින් 75ක් වුණා. පුළුවන් වෙයිද? අඩෝෂ් ටයිමින් අවුල් යනවා බම් මේ හැම තිස්සෙම. ෂි අස්සන්ට ගහන්න තිබ්බ එක. කමිටි මෙන්ඩිස් එනවා. ගහගෙන යන්න හොඳ නෑ. හිමීට ගහන්න ඕන. ඕවර්ස් 10ක් තියෙනවානේ. හිමීට ගහමු. 4යි. නයිස්. ලකුණු 4යි. ස්කිප් කරමු.
මේකත් මෙහෙට දුවන්න එපා. පොඩි ලැග් එකක් නම් යනවා පොඩි. මගේ ෆෝන් එකේ RAM එක 2GB RAM එකයි. ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාපුවම තමයි ඔයම ලැග් වෙන්නේ. නැත්තම් ෂේප් එක ගහගෙන යන්න පුළුවන්. වැදුන් අයියෝ පැතුමුත් ගියා එන ෂිට් ගන්න බැරි වෙන සීන් එකක්ද තියෙන්නේ යකෝ බැරින් ඩිෆිකල්ටි මං හાર્ඩ් නෙමෙයි දැන් මට නෑ හරි කමන්නේ හිමිට ගහමු හයියෙන් ගහමු හිමිට ගහන්න ඕනේ මේ මොකද්ද මං කියන්නේ හිටියේ ඒක මගේ RAM එක 2 ඒ වගේම ස්ටෝරේජ් එක 32 ඒකින්ද තමයි මේ ලැග් වෙන්නේ. ඉතින් ඔයාලගේ 4GB RAM 3GB RAM තියෙනවා නම් එහෙම ලැග් ගන්න නැතුව ප්ලේ කරන්න පුළුවන් සුපිරි. ගෝලි දෙකක් නෑ. සිංගල් නියමයි. ඕවර්ස් 2යි බෝල් දෙකට විකට් 4යි 23යි. ඔය එක තමයි මට එපා වෙන්නේ. ඔඩ්ඩු ටයිමින් නෑ බං මට බැටින් හાર્ඩ් දාලා ගහන්න අමාරුයි මට හරියන්නේ මීඩියම් නෝමල් හાર્ඩ් දාලා ගහන්න මට අමාරුයි ටයිමින් තියාගන්න අමාරුයි විකට් 5ක් ගියා හතරයි නියමයි අවුලන්නේ රන් රේට් එක නම් අවුලන්නේ විකට් තමයි විකට් නැති වෙනවා නියම තවත් හතරක් දසුම් ශාන කාපු ගම හතරේ වදයක් ගැහුවා no goal හොඳ වෙලාවට හතරක් ගැහුවේ හැබැයි නියමයි ඔන්න no බෝල් එනවා ඔන්න ෆ්‍රී හිට් එක එනවා දාන්න අටු බං අලයන් යන්න ගැහුවේ නෑ වැදුන්නේ නෑනේ ෂිට් ලස්සනට වැඩක් ගන්න දීපු ෆ්‍රී හිට් එක කවන්නේ ෆ්‍රී හිට් එක නැති වුණාට ඔන්න තව හතරයි හතරේ වුණා යනවනේ හයිට් එක ගියා නේද මතක නෑ රන් රේට් එක අවුලන්නේ නෑ අයයිද හතරයි නියමයි රන් රේට් එක අවුලන්නේ නෑ මේ විකට් තමයි සීන් එක ගහන්න නැතුව ඉන්නත් බෑ ගහන්නත් ඕන මේ ඕවර්ස් නෑනේ බෝල් නෑ ගහන්න පුළුවන් මේක ගහන්න බැරි නෑ මේ විකට් තමයි අවුල් නියමයි එකක් ඇති ඕනවට වැඩි ඕනේ විකට් නෑ නෝක තමයි මට එපා වෙන්නේ නියම අඩු දුක කයි හතරයි පස්වෙනි ඕවරේ ශම්සි එකයි දෙකයි අඩෝ දිව්වේ නෑ නේද ලකුණු දෙකක් ගන්න තිබ්බා ෂෝක් එකට. අපිට ගහමු.
නියමයි 4යි. ටයිමින් තව ටිකක් තිබ්බනම් 6යි අපරාධේ. කමන්නේ 4ක් ඇති. ඔය යන විදිහට යමු හිමීට නියමයි. මේකට දෙන්න පුළුවන් නේ. 4යි නියමයි. ඕවර්ස් 5ක් ඉවර වෙද්දි 43යි. අනේ 53යි. යන්නේ මන්ට. මටත් පිස්සු. ඉතින් දිගටම මේ වගේ ගේම් ප්ලේස් බලන්න කැමති නම් ක්ලියර් ගේමින් YouTube channel එක subscribe කරගෙන යන්න කියලා මතක් කරනවා. හරි. අඩෝ අනේ මම හිතේ කැච් කියලා. ඉතින් subscribe කරන්න කියලා මතක් කරනවා. මොකද ගහමු? අඩෝ සී අපරාධේ මං ගැව්වේ එක දාන්න තිබ්බ මට. දැන් බලමු ලාස්ට් බෙස්ට් වල දෙන්නගෙන් එක්කෙනෙක් ගියා. දැන් මෙයා තමයි ඉන්නේ. දැන් බෝලර්ස් හරියෙන් තමයි ගේම් ගහන්න තියෙන්නේ. දසුන් විතරයි ඉන්නේ. අඩෝ ලැග් වෙනවනේ. කමන්නේ දෙකක් දුවන්න පුළුවන් උන් ගන්න හිමීට හින්දා. මහරජ විකට් දෙයක් ගත්තා එහෙනම්. ටොප් ස්පින් නේ. 4යි නියමයි. ලකුණු 4යි. මේක ගන්න පුළුවන් වෙයිද? බලමු. ඇති බලන්න ඔක චුට්ටක් බලමු. නියමයි ඇති. ඔන්න රෙඩි බලන්න ඕනේ. ඔයාලගේ කාලෙත් අපරාධය මගේ කාලෙත් අපරාධය. ඔන්නේ නෝ සුපිරි බෝලයක්. නියමයි 4යි. ලාස්ට් බෝලේ අන්තිම බෝලේ 4ක් ගත්තේ. අකුණු 4යි. ස්කිප් කරමු. 8 වෙනි ඕවරේ. තව වස් 3ක් තියෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරගෙන යන්න. කමෙන්ට් එකක් දාන්න හොඳයිද කියලා. මම වීඩියෝස් වලට YouTube වලට අලුත්. ඒකින්ද වීඩියෝ එක අඩුපාඩු ටික කමෙන්ට් කරගෙන යන්න. ඉතින් වීඩියෝ එක ලැග් වෙනවා නම් චුට්ටු ලැග් වෙනවා ඇති. ඒකට නම් මට කරන්න දෙයක් නැහැ. මොකද RAM එක 2 හින්දා මට ඒකට මුකුත් කරන්න විදිහක් නැහැ. ඉතින් මම ෆෝන් එකේ රෙකෝඩ් කරන්නේත් එඩිට් කරන්නේත් ෆෝන් එකෙන්මයි. ෆෝන් එක විතරයි මට තියෙන්නේ. ඒකයි. මතරයි ගහන්න පුළුවන් අවුලක් නැහැ. කැච් නෙමෙයි. අඩෝ දෙකක් එපා. අඩෝ දීගෝ. ඉක්මනට. නෑ. අවුට් නෑ. මහේෂ් තීක්ෂණවට පුළුවන් 4ක් ගන්න මෙහෙට. එකයි පුළුවන්. අයියෝ. කෑව බං අයියෝ. සී. දසුන්ව ගැව්වනේ ඉතින් ඕකනේ කියන්නේ කනවනේ ඉතින් මෝ. සී. අන්තිම ඕවර්ස් දෙක කීයක්ද ඕනේ? 13ක් ඕන. බෝල් 12 ලකුණු 13ක්. විතර ගහගත්තොත් හැබැයි බවුන්ඩරියක් යයි. අම්මට සිරි චමීර ගැහුවනේ බං. උන් ගහන්නේ නැහැ නේ එහෙම. ලේසියෙන් 4ක් 6ක්. මේ 4ක් ගැහුවා ෂෝක් එකට. නියමයි චමීර 4ක් ගැහුවා.
එකක් දාමු. එක දාමු ස්ලෝ බෝලයක් එන්නේ. විකට් එක දුන්නා හොඳ වෙලාවට. හිතුවේ ඊසි ගන්න පුළුවන් වෙයි කියලා මේක. අයියෝ ලාස්ට් ඕවරේ ලකුණු 7ක් ඕනේ. සෝරි 6ක් ඕනේ. පාමින්ගෙන් ලකුණු 6ක්. දුක නියමයි. පළවෙනි මැච් එක කන්න බෑ. කීයද වෙන 6ක් ඕන. බෝල් 5කින් ලකුණු 6ක් ඕන. ලකුණු 5ක් ගත්තොත් හරියට හරි 4යි. ඒ වැත ෆුල් ඕපන් කරලා තිබ්බේ. බය නැතුව ගැහුවා. දිනන්න පුළුවන්ද? බැයිද? ලකුණු 2ක් වුණ බෝල් 4ෙන් පුළුවන් වේද? ටුට්ටු නෙට්ට ගාමු. දෙකක් දුවන්නුනත් පුළුවන්. නියමයි. නියමයි. දිනුනේ. නියමයි. විකට් දෙකකින් වින් කරා. අන්න T10 World Cup එකේ ෆස්ට් මැච් එක අපි වින් කරා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න වීඩියෝ එකට. ඔයගොල්ලන්ගේ අදහස කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. අපි නම් දෙවෙනි මැච් එක හම්බෙමු. ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම සුබ දවසක්. thank you වීඩියෝ එක බලුවට. පොඩ්ඩක් යන්න එපා. මේ තියෙන ස්කෝවර්ඩ් එක. හරි. දැන් යන්න.